අයිබෝවන් සුබ දවසක් කියලා පිළිගන්න මිනිඳුරු මහත්තයා YouTube channel එකටයි Facebook page එකටයි දෙකටම අද අපි කතා කරන්න යන්නේ ඔබට වැදගත් මාතෘකාවක්. ඔබට දැනට වැදගත් නොවුනත් ඉදිරි දිනකදී අනිවාර්යෙන් වැදගත් වෙන මාතෘකාවක්. ඒ බිම්සවිය සම්බන්ධව. මොකද බිම්සවිය වැඩසටහන සමහර ප්‍රදේශවල දැනටමත් ක්‍රියාත්මකයි. කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක වගේ දිස්ත්‍රික්කවල බොහෝ දුරට අවසන් කරලා තියෙන බිම්සවිය වැඩසටහන දැනටමත් ඔබේ ඊටම බිම්සවිය වැඩසටහනේ මැනලා තියෙන්නත් පුළුවන්. ඒ වගේම ඉදිරියේදී ලංකාව පුරාම තියෙන සියලුම ඉඩම් බිම්සවේ වැඩසටහන ඇත්තේ මැනීමට නියමිතයි. ඒක නිසා ඔබට අනිවාර්යෙන් වැදගත් වෙන මාතෘකාවක් තමයි බිම්සවේ කියන්නේ. අපි මුලින්ම යමු බිම්සවේ කියන්නේ මොකක්ද කියලා බලන්න. ඔබ දන්නවා ඇති ලංකාවේ වැඩිම ප්‍රමාණයක් තිබුණේ ඉඩම් නඩු. දැනටත් ලංකාවේ නඩු වලින් 3න් 1ක පමණ ප්‍රමාණයක් තියෙන ඉඩම් නඩු. ඒකට ගොඩක් දුරට හේතුව වැඩිහිටි පරම්පරාව විසින් දරුවන්ට දේපොළ ඉඩම් හරියාකාරව බෙදා නොදීම සහ හිමිකම් හෝ ඉඩම් ලියාපදිංචි කිරීමේ සිස්ටම් එකේ එහෙම නැත්නම් පද්ධතියේ තියෙන දුර්වලතා නිසා තමයි ගොඩක් දුරට ඉඩම් නඩු නිර්මාණය වෙලා තියෙන්නේ. ලංකාවේ වර්තමානයේ ඉඩම් ලියාපදිංචි කරන ක්‍රම ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවා. එයින් පළවෙනි එක විදිහට ගන්න පුළුවන් ලේඛන ලියාපදිංචි කිරීම, ඩීඩ් රෙජිස්ට්‍රේෂන් එක. එයත් 1927 වගේ ඈත අතීතයකට දිව යනවා. 1927 අංක 23 දරන ලේඛන ලියාපදිංචි කිරීම ආඥා පනත යටතේ ක්‍රියාත්මක වන පැරණිම සහ දැනටත් වැඩිපුරම භාවිත වන ක්‍රමය තමයි ලේඛන ලියාපදිංචි කිරීම. ඒ කියන්නේ ඔප්පු ලියාපදිංචි ඩීඩ් රෙජිස්ට්‍රේෂන් කියන එක. ඒ වගේම ඊළඟට 1998 දී හඳුන්වා දුන්න 1998 අංක 21 දරන හිමිකම් නිරවුල් කිරීමේ පනත මගින් බිම්සවිය වැඩසටහන හා බැඳලා තියෙන ටයිටල් රෙජිස්ට්‍රේෂන් එක තමයි ඊගාවට තියෙන්නේ. ඊළඟට ඔය දෙහිවල ගල්කිස්ස වගේ ප්‍රදේශවලට තෝරාගත් ප්‍රදේශවලට තියෙනවා ස්පෙෂල් ඒරියා රෙජිස්ට්‍රේෂන් කියලා විශේෂ ප්‍රදේශ ලියාපදිංචිය. ඒ වගේම මහල් නිවාසවලටම වෙනමම දේපල් ලියාපදිංචි කිරීමක් තියෙනවා කොන්ඩොමිනියම් ප්‍රොපර්ටිස් රෙජිස්ට්‍රේෂන් කියලා. ඒ කියන්නේ සහාධිපත්‍ය දේපල් ලියාපදිංචි කියලා. ඒ වගේ ඉඩම් ලියාපදිංචි කරන ක්‍රම කිහිපයක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. මෙම ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේද පුළුල් කිරීම සඳහා 1998 දී එවකට පැවති රජය විසින් හඳුන්වා දුන් පනතක් තමයි 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත. ඒ පනත අනුව ක්‍රියාත්මක වන වැඩසටහන තමයි බිම්සවේ ලෙස හඳුන්වන්නේ. අපි දැන් බලමු ලේඛනයක් සහ හිමිකමක් ලියාපදිංචි කිරීමේ ඉතිහාසය සම්බන්ධව 1927 ඉඳන් 1998 වෙනකම් දශක 7කට අධික කාලයක් ලංකාවේ ඉඩම් ගනුදෙනු පාලනය වුණේ ලේඛන ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් මගින්. මේකේ හරය වුණේ ඉඩම් ගනුදෙනුවට අදාළ ලේඛනය, ඒ කියන්නේ ඔප්පුව එහෙම නැත්නම් ඩීඩ් එක ඉඩම් රෙජිස්ටර් කාර්යාලය ලියාපදිංචි කිරීම. මේ ලේඛන ලියාපදිංචි කිරීම එහෙම නැත්නම් ඩීඩ් රෙජිස්ට්‍රේෂන් ක්‍රමවේදය අවුරුදු 70ක්, ඒ කියන්නේ දශක 7කට වැඩි කාලයක් ක්‍රියාත්මක වුණත් අදටත් ක්‍රියාත්මක වුණත් මේකේ ගොඩක් අවිනිශ්චිතතා සහ ගැටලු තියෙනවා. මොකද ඔප්පුවක් දැක්ක පමණින් අපිට කියන්න බෑ මේ ඉඩම ඇත්තටම මේ පුද්ගලයාට අයිතිද කියලා. ඒ සඳහා ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පත්තිරු පරීක්ෂාවක් කරන්න වෙනවා. වසර 30ක පමණ පත්තිරු පරීක්ෂාවක් කරන්න. ඒකයි ලෝන් එකක් දෙන්න. හිතන්නකො ඔබේ ඉඩමට පිඹුරක් සහ ඔප්පුවක් තිබුණත් අපට බැංකු ණයක් ලබා ගැනීමේදී අපහසුතාවයටපත් වෙනවා. මොකද අවුරුදු 10ක් ඇතුළත මනින්න ලද පිඹුරක් ඉල්ලනවා. ඒ වගේම අවුරුදු 30ක පත්තිරු පරීක්ෂාවක් සිදු කරන්න ඕනේ. මොකද ඒකට එක හේතුවක් තමයි ඔප්පුවක් මගින් ඔබේ ඉඩමට පරම හිමිකමක් හම්බ වෙන්නේ නැහැ. ඔප්පුවක් මගින් ඔබේ ඉඩමට හම්බ වෙන්නේ ඔබේ අයිතිය පිළිබඳ සාක්ෂියක් විතරයි. ඒ වගේම තවත් නීති තියෙන නිසා අවුරුදු 10ක් ඇතුළත පිඹුරක් ඉල්ලනවා. මොකද අවුරුදු 10කට වැඩි කාලයක් බාධාවකින් තොරව වෙනත් අයෙකුගේ ඉඩමක් භුක්ති විඳීමෙන් කාලාවරෝධ අයිතියට අනුව ඉඩමක් ඔබට හම්බ වෙන්න පුළුවන්. එහෙම වෙච්ච අවස්ථා තියෙනවා. මොකද මම දන්න අපේ ඥාති කෙනෙක් ඉස්සර කෙනෙකුට පව් කියලා ගයක් හදාගන්න පොඩි ඉඩම් කෑල්ලක් දීලා තිනවා. ඊට පස්සේ මේ මිනිස්සයා කාලයක් ගයක් හදාගෙන හිටියා. ඉඳලා පසු කාලීනව නඩු කෙලවරලා එම ඉඩමින් භාගයකට ආසන්න කොටසක් ලබා ගත්තා. ඒ වගේ සිදුවීම් සිද්ධ වෙලා තියෙනවා. ඒකට හේතුව ඔප්පුවක් තිබුණත් ඒකේ පරම හිමිකම Tamanට නොලැබී යාම. ඒ වගේ විශාල ගැටලු ප්‍රමාණයක් පැරණි ඉඩම් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තුල තියෙනවා. ඒ වගේ මේ පැරණි ක්‍රමය ඇතුලේ හොර ඔප්පු හදන්න, එහෙම නැත්නම් ව්‍යාජ ඔප්පු හදන්න ලොකු අවකාශයක් තිබුණා. ඒ වගේම ඉඩම් මනින්න නැතුව කොටස් වලට නොබෙදූ ඉඩම් වශයෙන් වෙන් කිරීම නිසා ලොකු ඉඩම් ගැටලු ප්‍රමාණයක් ඇති වුණා. ඒ වගේම කාලයත් එක්ක ඒ තුලින් ගොඩක් ඉඩම් නඩු ඇති වෙන්න හේතුවක් වුණා. ඒ වගේ ලොකු දුර්වලතා ප්‍රමාණයක් පැරණි ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය තුල තිබුණා. ඒක නිසා 1998 දී එවකට තිබ්බ රජය විසින් අංක 21 දන්න හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත හඳුන්වා දෙනවා. ඒ හිමිකම් ලියාපදිංචි කිරීමේ පනතේ පනත අනුව ක්‍රියාත්මක වන වැඩසටහන ඔබ හමුවට එන්නේ බිම්සවිය කියලා. මෙම බිම්සවිය වැඩසටහනේ අරමුණ උනේ
ඉඩමකට ලේඛනයක් නැතිව රාජ්‍ය මට්ටමේ විමර්ශනය කරලා ක්‍රියාපදිංචි කරලා ඒ සඳහා රාජ්‍ය වගකීමක් කියන හිමිකම් සාතිකයක් ලබා දීම. ඒ හිමිකම් සාතිකය අපට බිම්සවිය සාතිකය කියලා හඳුන්වන්න පුළුවන්. බිම්සවිය හිමිකම් සාතිකය කියලා. ගොඩක් වෙලාවට බිම්සවිය මැනුම් වලට අපි ගියාම ගොඩක් කට්ටිය කියන්නේ රජයෙන් අලුතෙන් බදු ගන්න හදපු ක්‍රියාමාර්ගයක්. ඒ වගේම මේකෙන් මොකක් හරි බද්දක් අපිට රජයට ගෙවන්න වෙයි කියලා අනියත බියක් මිනිස්සු අතර තියෙනවා. නමුත් ඒක එහෙම නෙමෙයි. 1998 අංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමේ පනත මගින් තමයි මේ බිම්සවිය යටතට හඳුන්වා දෙන්නේ. ඉඩමේ හිමිකම රාජ්‍ය මට්ටමින් විමර්ශනය කරලා ලියාපදිංචි කරලා රජයේ වගකීමක් සහිතව ගෙසට් කරපු ඒ වගේම කිසිවෙකුට අභියෝග කරන්න බැරි හිමිකම් සාතිකයක් ලබා දීම තමයි මෙම බිම්සවිය යටතේ අරමුණ. අපි බලමු දැන් බිම්සවිය ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඇත්තට බිම්සවිය ක්‍රියාවලිය කියන්නේ වියදම් අධික ඒ වගේම ටිකක් හෙමින් යන ප්‍රොසෙස් එකක්. ඒකටත් හේතු තියෙනවා. මම ඉදිරියේදී ඒවා පැහැදිලි කරන්නම්. මූලික වශයෙන් බිම්සවිය වැඩසටහන සඳහා අමාත්‍යවරයා ගැසට් කරන්න ඕනේ. ඊට පස්සේ එම ප්‍රදේශයේ එක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක් වගේ ප්‍රදේශයක් තෝරාගෙන හිමිකම නිරවුල් කිරීමේ කොමසාරිස්වරයෙක් පත් කරනවා. හිමිකම නිරවුල් කිරීමේ කොමසාරිස් කෙනෙක් පත් කරලා බිම්සවිය ඔෆිස් එකක් දානවා. ඊට පස්සේ ඔෆිස් එක මගින් එක් ග්‍රාම නිලධාරී වසම් සඳහා බිම්සවිය වැඩසටහන ගැසට් කරනවා. ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසම කලාප කිහිපයකට බෙදලා ඒ කලාප වශයෙන් තමයි මනුම් කටයුතු කරන්නේ. ඒ සඳහා කැඩස්ට්‍රල් මැප් එකක් නිර්මාණය කරනවා සාමාන්‍යයෙන්. බිම්සවිය කාර්යාලය හරහා තමයි අපිට එක් කලාප සඳහා මනුම් ඉල්ලීම් ලැබෙන්නේ. මම ඉස්සරහට පැහැදිලි කරන්නම් බිම්සවිය මනුම් කටයුතු සිදු කරන ආකාරය. මූලිකවම කරන්නේ බිම්සවිය වැඩසටහන සඳහා ඒ ග්‍රාම නිලධාරී කොට්ටාසයට අදාළ කට්ටිකරුවන් එහෙම නැත්නම් පදිංචිකරුවන් ඉඩම් හිමියන් දැනුවත් කිරීම. ඒ සඳහා මූලිකවම දැන්වීමක් මගින් රැස්වීමක් ඇඳවනවා මුළු ග්‍රාම නිලධාරී කොට්ටාසය සඳහාම. එයට හිමිකම් විමර්ශන සහකාල නිලධාරීන් ඒ වගේම ග්‍රාම නිලධාරී වරුන් සභාවේ ටීఓ මහත්තුරු ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරී වගේ කීප දෙනෙක්ම සම්බන්ධ වෙනවා. ඒ වගේම මිනින්දොරු දෙපාර්තමේන්තුවේ මිනින්දොරුවරු මිනින්දොරු අධිකාරීවරුන් ඒ සඳහා සම්බන්ධ වෙනවා. එමගින් තමයි මුලින්ම මූලික දැනුවත් කිරීම කරන්නේ බිම්සවිය වැඩසටහන සම්බන්ධව. නමුත් මිනිස්සුන්ගේ තියෙන උනන්දුව මදිකම නිසා බොහෝ දුරට ඒ සඳහා ජනතාවගේ සහභාගීත්වයේ ලොකු අඩුවක් තියෙනවා. බොහෝ වෙලාවට ඒවට එන්නේ එක්ක Tamanට ඔප්පුවක් නැති පිරිස්, ඒ වගේම Tamanට බලපත්‍රයක් හෝ නැති එමන්ත රිසර්වේෂන් වල ජීවත් වෙන පිරිස්, ඒ වගේ පිරිස් තමයි ගොඩක් වෙලාවට මේ සඳහා මන්දකින් සහභාගී වෙන්නේ. අතලොස්සක් තමයි සහභාගී වෙන්නේ මේ වගේ රැස්වීමක් ඇඳවුවාම. ඊට පස්සේ එම දැනුවත් කිරීමෙන් නොනැවති ගෙයින්ගෙට ඉඩමෙන් ඉරිමට ගිහිල්ලා වෙන වෙනම පත්‍රිකා බෙදමින් දැනුවත් කිරීමක් කරන මිනින්දොරු දෙපාර්තමේන්තුව විසින්. ඒ සඳහා මිනින්දොරුවරුන් සහ මනුස්ස සහායක මහත්වරුන් සම්බන්ධ වෙනවා. ඒ ආකාරය දැනුවත් කිරීමකින් පස්සේ තමයි බිම්සවිය වැඩසටහන පටන් ගන්නෙ. එහෙම දැනුවත් කිරීම අතරතුර ඔප්පුවක් සහ පිඹුරක් තියෙනවා නම් ඒ ඔප්පුව සහ පිඹුර පරීක්ෂා කරනවා. ඒ වගේම අධිකඳුම් පතක් පරීක්ෂා කරනවා. ඔබ හමුවට පැමිණෙන නිලධාරීන් වෙත අවශ්‍ය ලේඛන ලබා දීලා සහයෝගය ලබා දීම සෑමතින් වටිනවා. ඒ තුළින් නිරවුල්ව නිවැරදිව බිම්සවිය වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් ලැබෙනවා. ගෙයින් ගෙට ගිහිල්ලා දැනුවත් කරාට පස්සේ මිනින්දොරු මහත්තුරු සහ මනුස්ස සහායක මහත්තුරු ඇවිල්ලා ඔබේ ඉඩම් වල මායිම් ටික සකස් කරනවා. ස්ථිර මායිමක් තියෙනවා නම් එම ස්ථිර මායිම මනුම් කටයුතු සඳහා සුදුසුයි. නමුත් ඒ වගේ ස්ථිර මායිමක් නැත්නම් මායිම්ගල් යොදලා ස්ථිර මායිම් සකස් කිරීමට උත්සාහ කරනවා. සමහර අවස්ථාවලදී යම් ගැටලු මතුවුණත් මායිම්ගල් යොදලා භූමිය සකස් කරනවා. ඒ අතරතුර නිරවුල් කිරීමට හැකි ඉඩම් ටික නිරවුල් කරනවා. එහෙම නිරවුල් කරන්න බැරි අවස්ථාවල සමහර විට ඔබේ ඉඩම කීප දෙනෙකුට අයිති වෙන්න පුළුවන්. ඒ බෙදා ගන්න යම්කිසි කාල සීමාවක් ලබා දෙනවා. ඒ වගේම මායිම හරියට හොයාගන්න බැරි අවස්ථා තියෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක ප්ලෑන් එක අනුව මායිම නැවත සකසා ගැනීමට ඔබට යම් කාලයක් ලබා දෙනවා. ඒ කාලය ඇතුළත ඔබේ මායිම සකස් කර ගැනීම හෝ ඉඩම් බෙදාගෙන සහයෝගය දැක්වීම ගොඩක් දුරට වැදගත් වෙනවා මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න. ඔබ සතු ඔප්පුවක් බලපත්‍රයක් ඒ වගේම පිඹුරක් ඒ කියන්නේ ප්ලෑන් එකක් තියෙනවා නම් ඡායා පිටපත් ලබාගෙන නිලධාරීන්ට ඉදිරිපත් කරන්න කියලා ඔබ මුලින්ම දැනුවත් කරනවා. අපි බලමු බිම්සවිය යටතේ ඉඩම් මනින්නේ කොහොමද කියලා. බිම්සවිය යටතේ රජයේ පෞද්ගලික LRC රක්ෂිත ඔයගේ සියලුම ඉඩම්
එකවර මැනීමක් සිදු කරනවා. එතකොට එක මායමක් උඩ තව මායමක් ගිහිල්ලා ඕවර්ලැප් වෙන එක නවතිනවා. ඒ වගේම මුළු ඉඩම් කැබල් 100ක් 200ක් අතර වගේ කොටසකට තනි පිඹුරක් තනි කැඩස්තර සිතීමක් නිර්මාණය වෙනවා. මේක අනිවාර්යෙන් කියන්න ඕනේ සාමාන්‍ය බිම්සවි වැඩසටහන ඇත්තේ මයින්නේ වර්තමානයේ පවතින නිරවුල් මායිම් වලට අපිට සමහර පුද්ගලයෝ කියනවා පරණ ප්ලෑන් එක අනුව මෙන්නලා දෙන්න කියලා. ඒකට සමහරලාට අල්ලපු ඉඩම් වල කට්ටිය විරුද්ධ වෙනවා. ඒ වගේම සමහරු කියනවා මේක ඉඩම් බෙදලා නැහැ ඉඩම් බෙදලා දෙන්න කියලා. ඒ වගේ වෙලාවට ඔබට යම් කාලයක් ලබා දෙනවා එම ඉඩම් බෙදා වෙන් කරගන්න හරි එම ඉඩම මායම නිරවුල් කරගන්න හරි. එහෙම නිරවුල් කරගන්න බැරි වුණොත් ඔබට ලොකු අවාසියක් වෙන්න පුළුවන්. මොකද එම ඉඩම් කැබලි කිහිපය තනි කැබැල්ලක් ලෙස කැඩස්තර සිතීමට ඇතුළත් කරලා නිරවුල් නොකර ඉඩමක් විදිහට වාර්තාවට ඇතුළත් කරලා යවනවා. එතකොට පසු කාලනව ඔබට විශාල මුදලක් වියදම් කරලා යම් කිසි කාලයක් අරගෙන නිනින්දරුවරෙක් ලවා හෝ එහෙම නැත්නම් නඩුවක් කරහා ඔබේ ඉඩම නිරවුල් කරගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඉන්සයි වැඩසටහනකින් පසු මැනුම් ගාස්තුව පෙර මැනුම් ගාස්තුවට වඩා කිහිප ගුණයක් වැඩි වෙන්න පුළුවන්. මොකද ඒ ක්‍රියාවලිය ටිකක් සංකීර්ණ කල්ගත වෙන ක්‍රියාවලියක් නිසා. මිනින්දරුවරුන් වශයෙන් අපි සෑහෙන උත්සාහයක් දරනවා ඉන්සයි වැඩසටහන ක්‍රියාත්මක කරන අතරතුරම සියලු ගැටලු ටික විසඳලා සියලු මායිම් ටික නිරවුල් කරලා ප්‍රථම පන්තියේ ඒ කියන්නේ හොඳම හිමිකම් සාතිකයක් ඔබට ලබා දීම සඳහා උපරිම උත්සාහයක් මිනින්දරුවරුන් සහ මිනින්දරු කණ්ඩායම් දරනවා. එම නිසා ඒ සඳහා සහයෝගය ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලා සිටිනවා. බිම්සවි වැඩසටහන යටතේ අදාළ කලාපය තුළ තියෙන නිරවුල් ඉඩම් සියල්ල මැනලා ඉවර වුණාට පස්සේ ආරවුල් සහිත ඉඩම් වලට වෙනම දිනයක් හෝ දෙකක් ලබා දෙනවා ඒකාබද්ධ විමර්ශනය සඳහා. එම ඒකාබද්ධ විමර්ශනය සඳහා මිනින්දරුවරුන් සහ හිමිකම් විමර්ශන සහකාර නිලධාරීවරුන් සම්බන්ධ වෙනවා. එතනදිත් එම ගැටලු විසඳ ගන්න බැරි වුණොත් තමයි අර මම කලින් කිව්වා වගේ ඉඩම් කැබල් ටික තනි කැබල්ලක් ලෙස වෙන් කළා තනි කැබල්ලක් ලෙස පිඹුරේ පෙන්නලා නිරවුල් නොකර ඉඩමක් ලෙස වාර්තාවට ඇතුළත් කරලා යවන්නේ. එම ඉඩම් කැබල්ල පසු කාලීනව නීතිමය ක්‍රියාමාර්ගයක් හෝ මිනින්දරුවරයෙක් ලවා සමගි බෙදුමක් මගින් හෝ බෙදා වෙන් කර ගැනීම හැකියාවක් තියෙනවා. නමුත් මම ඔබට කියන්නේ නොමිලේ රජයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරලා දෙන මූලික අවස්ථාවේම මෙම ඉඩම් කැබලි නිරවුල් කරලා බෙදාගෙන අවසන් කරන්න කියලා. මොකද මේ ක්‍රියාවලියේ තියෙන සංකීර්ණත්වයත් එක්ක ඉදිරියේදී ඔබට ගැටලු රාශියකට මුහුණ දෙන්න සිදු වෙයි. යම්කිසි කාලයකදී පරණ ඔප්පු සහ පරණ පිඹුරු ක්‍රමවේද සම්පූර්ණයෙන් අවශ්‍ය වෙන කාලයක් එන්නත් පුළුවන්. ඊට පස්සේ ඉදිරියට පිළිගන්නා එකම ලියවිල්ල මෙම හිමිකම් සාතිකයේ බවට පත් වෙන්නත් පුළුවන් කාලයක් උදා වෙන්න පුළුවන්. එතකොට දරුවෙක් ඉස්කෝලේට දාගන්න, ඒ වගේම බැංකු ලෝන් එකක් ගන්න වගේ, ඒ වගේම සභාව එළියපදිංචි කරන්න වගේ අනිවාර්යයෙන් මේ හිමිකම් සාතිකය ඉල්ලන කාලයක් උදා වෙන්න පුළුවන්. එම නිසා මෙම වැඩසටහන කරන මූලික අවස්ථාවේම මෙම ඉඩම් මැනගෙන අදාළ නිලධාරීන් සහාය වෙලා ඔබේ හිමිකම් සාතිකය නිරවුල් හිමිකම් සාතිකයක් ලබා ගන්න කටයුතු කරන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. සාමාන්‍යයෙන් මැනුම් කටයුතු සඳහා මිනින්දරු දෙපාර්තමේන්තුව සතු ක්‍රියාවලිය ඉවර වෙන්න මාස දෙකක් තුනක් යනවා. ඊට පස්සේ අදාළ පිඹුර හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා වෙත යොමු කරනවා. ඊට පස්සේ කොමසාරිස්වරයා එම සිතියෙන් පදනම් කරගෙන එක් එක් ඉඩම් හිමිකරුවන් යයි කියන පුද්ගලයන් නම් කරලා ඒ ගැසට් පත්‍රයෙන් මගින් ප්‍රසිද්ධ කරලා ඒ සඳහා විරෝධතා ඉදිරිපත් කරන්න කාලයක් ලබා දෙනවා. ඒ අවස්ථාවේදී මේ හිමිකම් පෑම් වලට විරුද්ධව කරුණු දක්වන්න පුළුවන්. ඒ වගේම වෙනත් හිමිකම් පෑම් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න මහ ජනතාවට අවස්ථාවක් තියෙනවා. ඉතින්කෝ එක ඉඩමක් බිම්සයෙන් මැනලා එක නමක් දාලා යවලා තියෙනවා. නොදැනුවත්ව තවත් අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. එතකොට එයාට ඉදිරිපත් වෙන්න පුළුවන් මේ විරුද්ධතා දක්වන කාල සීමාව තුළ. මිනින්දරු දෙපාර්තමේන්තුව සතු කාර්යභාරය සාමාන්‍යයෙන් මාස 3ක් වගේ කාලයක් ඇතුළත අවසන් වෙලා පිඹුර හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයා වෙත යවෙනවා. ඊට පස්සේ කොමසාරිස්වරයා සතු කාර්යභාරයක් වෙනම තියෙනවා. ඒ සඳහා තමයි ලොකු කාලයක් ගත වෙන්නේ. මොකද එහෙදි සියලු ලිපි ලේඛන සාක්ෂි සලකා බැලීමෙන් පසු ඔහුට පුළුල් බලතල හිමි වෙනවා ඒ සියලු ලිපි ලේඛන සහ සාක්ෂි සලකා බලන්න. ඒ වගේම නිරවුල් සහ දීර්ඝ කාලීන හිමිකමක් ඔප්පු කරන්න පුළුවන් අයට පළවෙනි පන්තියේ හිමිකම් සාතිකයක් ලබා දෙනවා. පළවෙනි පන්තියේ හිමිකම් සාතිකය කියන්නේ අධිකරණයකවත් අභියෝගයට පත් කරන්න බැරි විදිහට හදපු පරම හිමිකමක් තියෙන ලියවිල්ලක්. ඒ වගේම ඒ කාලාවරද අයිතියටවත් යටත් වෙන්නේ නැති. ඒ කියන්නේ පළමු පන්තියේ හිමිකම් සාතිකයක් තියෙන ඉඩමක් අවුරුදු 100ක් වෙන අයෙක් භුක්ති විඳින්නත් එයාට අයිති නොවන ආකාරයට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම යම් පොඩි නිරවුල් කිරීම කරන්න තියෙන ඒ වගේ ඒවා සඳහා දෙවන පන්තියේ හිමිකම් සාතිකයක් ලැබෙනවා. ඒ වගේම හිමිකම් ඔප්පු කිරීමට අපොහසත් වෙනවා නම් හිමිකම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවත් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස්වරයාට තියෙනවා. ඒ වගේම ඉඩමක හවුල් අයිතියක් තහවුරු කිරීමටයි ඉඩමේ නිවැරදි ප්‍රමාණය තීරණය කිරීමේ බලයත් කොමසාරිස්වරයාට තියෙනවා. ඒ අනුව බලපුවම ලොකු බලයක් කොමසාරිස්වරයාට ලැබිලා තියෙනවා. මේ වගේ දීර්ඝ විමර්ශනයකින් පස්සේ සාමාන්‍යයෙන්
සාමාන්‍යයෙන් අවුරුද්දක් වෙන්න පුළුවන් අවුරුදු දෙකක් වෙන්න පුළුවන් ඒ වගේ ලොකු කාලයකට පස්සේ කොමසාරිස්වරයාගේ අවසන් තීරණය ආයෙ පාරක් ගැසට් කරනවා. කලින් පාර විරෝධතා සඳහා ගැසට් කරා වගේම ආයෙ සංශෝධනත් එක්ක ඊගාව ගැසට් එකක් ගහනවා. ඊට පස්සේ ෂෙඩියුල් එකක් එහෙම නැත්නම් උපලේඛනයක් හදලා අදාළ පළාතේ හිමිකම් රෙජිස්ට්‍රාර්වරයාට යවනවා. ඊට පස්සේ ඒ ෂෙඩියුල් එකට අනුව ඒ උපලේඛනයට අනුව රෙජිස්ට්‍රාර්වරයා විසින් ඔබගේ නමට අවසන් ලියවිල්ල ඒ කියන්නේ විවිධ හිමිකම් සාතිය නිකුත් කරනවා. ඕක තමයි සාමාන්‍ය හිමිකම් සාතිකයක ප්‍රොසෙස් එකේ මනත ක්‍රියාවලිය. මෙහි සමහරලාට අවාසි තියෙන්න පුළුවන්. අවාසි තියෙනවා ඇත්තටම. ඒ වගේම මෙහි වාසිත් තියෙනවා. වාසි මගේ පෞද්ගලික මතය නම් මේකේ වාසිය එන්න සාමාන්‍යයෙන් අවුරුදු 30 40ක් ඉස්සරහට ගියාට පස්සේ තමයි මේකේ වාසිය එන්නේ. මොකද ඉඩම් නඩු කියනව නැත්තටම නැති වෙන්න ඕනේ. මේක හරියටම ක්‍රියාත්මක වුණොත් ඉඩම් නඩු බොහෝ විට අවම වෙන්න ඕනේ. ඒ වගේම ඉඩම් මාරවල් ගොඩක් අවම වෙන්න ඕනේ. මොකද මේ මැනුම චන්ද්‍රිකා තාක්ෂණය එහෙම නැත්නම් GPS තාක්ෂණයෙන් මේ වගේ උපකරණ වලින් මනින්නේ. මේ උපකරණයක් ගෙනිච්ච ගමන් ඒ අදාළ මායිම් වෙනස් කරලා නම් හොයාගන්න පුළුවන්. ඒ වගේ මායිම් ගලවලා නම් මායිම් දැන්ට පොළවේ නැත්නම් රජයේ තොරතුරු පද්ධතියේ තියෙන කැටස්තර සිතියම අරගෙන ගිහිල්ලා මේව GPS උපකරණ මගින් හරියටම මායිම හොයාගන්න පුළුවන්. ඒ වගේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. මේ සම්බන්ධව ඉදිරියේදී අපි තවදුරටත් කතා කරමු. වීඩියෝ එක දික් වෙන හින්දා මම මේ වීඩියෝ එක නවත්තනවා. ගැටලුවක් තියෙනවා නම් වෙබ්සයිට් සම්බන්ධ ගැටලුවක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න කියලා තියලා සිටිනවා. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔබට සුබ දවසක් ආයුබෝවන්.